ඔබට දිගින් දිගටම කෙලවරක් නැතුව බාධක කම්කටොළු වලට මුහුණ දීමට සිදු වෙනවා නම් ඔබ මොකද කරන්නේ? සමහර විට ප්‍රශ්න වලින් පලා යමට උත්සාහ දරයි. එහෙම නැත්නම් ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙයි. ඒ දෙකටම අමතරව බාධක වලින්ම පන්නරය හා ආශිර්වාදය අරගෙන හිටියටත් වඩා හොඳට ජීවත් වේ. ඒ තීරණය වන්නේ ඔබේ පෞරුෂය මතයි. අපි අද කතා කරන්න යන මාතෘකාවට මේ කතාව සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි මේ කතාව ජපානයට ආදේශ කරමු. අද ජපානය සුපිරි ආර්ථික බලවතෙක්. හැබැයි ඒ තත්වයට එන්න ඔවුන්ට මුහුණ දීමට සිදු වූ බාධක කම්කටොළු හා කෙනෙහිලිකම් නම් මෙපමණයි කියලා කියන්න බෑ. අපි දවසේ සංවාදය තුලින් කතා කරන්නේ ජපානයේ ආර්ථික දියුණුව ගැන නම් නෙවෙයි. සමස්තයක් විදිහට ජපානයටම සිදු වූ කම්කටොළු වල බලපෑම ජපන් ජාතිකයන්ට මෙන්ම ජපන් ව්‍යාපාරික ප්‍රජාවටද අත්විඳීමට සිදු වුණා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බාධක කම්කටොළු හා කෙනෙහිලිකම් සතයකට මායිම් නොකර ලෝකේ ජනප්‍රියතම වාහන සමාගම් 10 අතර නිබඳව සිටින වාහන නිෂ්පාදන සමාගමක් හා එම සමාගම විසින් නිෂ්පාදනය කළ අප කාටත් හොඳින් හුරු පුරුදු අපූර්ව වෑන් රථයක් පිළිබඳවයි. රැඳී සිටින්න කියලා ආරාධනය කරනවා දවසේ සංවාදයේ අවසාන වන තෙක්. ඔබ නිගමනය කළා හරි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Toyota Motor Corporation පිළිබඳවයි. Toyota වාහන ගැන කතා කළොත් අද ලෝකේ කොතන ගියත් Toyota වහනයක් දැක ගැනීමට නොහැකි වුණොත් පුදුමයක්. හැබැයි ඒ තත්ත්වයට එන්න මෙම ආයතනයට මුහුණ දීමට සිදු වූ බාධක නම් සුළුපටු ඒවා නෙවෙයි. Toyota සමාගමේ ඉතිහාසය 1924 තෙක් දිව යනවා. මේ නිර්මාතෘවරයා වන්නේ සචිකි ටොයොඩායි. මුලින්ම හැදුවේ වාහන නොව ස්වයංක්‍රීය රෙදිවියන යන්ත්‍රයි. මේ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක්ද ඔහු සතු වුණා. කොහොම වුණත් මේ පේටන්ට් බලපත්‍රය සචිකි බ්‍රිතාන්‍යයේ ප්ලැට් බ්‍රදර් නම් සමාගමකට විකුණනවා. ඊට පස්සේ මේ රෙදිවියන යන්ත්‍රවල කතාව එතනින් නතර වෙනවා. ජපානයේ අයිචිගන් ටොයොටා කෞතුකාගාරය නැරඹීමට ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ රෙදිවියන යන්ත්‍රවල අනුරු බලාගත හැකියි. එවකට මේ සමාගම හැඳින්වුවේ Toyota Automatic Loom Works කියලා. මෙම ආයතනයට Toyota ලෙස නම් කළේ ඔහුගේ පෙළපත් නාමය නිසයි. සචිකිගේ පුත්‍රයා වුණු කිචිරෝ Toyota සමාගමේ මෝටර රථ නිෂ්පාදනයට පනපවන්නේ. ඔහු විසින් Toyota Automatic Loom Works සමාගමේ මෝටර රථ නිෂ්පාදන අංශයක් පටන් ගන්නවා. මේ නිෂ්පාදනය කළ පළමු මෝටර රථය වුණේ 1934 වර්ෂයේ සැප්තැම්බර් මාස 25 වෙනි දින නිෂ්පාදනය කළ A1 මෝටර රථයයි. ඒ වගේම සචිරෝගේ වැඩි කැමැත්ත දැක්වුණෙත් මෝටර රථ නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමටයි. ඒත් කාලීන අවශ්‍යතා මත මෙම ආයතනයට සිදු වුණා ට්‍රක් රථ නිෂ්පාදනයට යොමු වෙන්න. 1935 වර්ෂයේ වන විට ජපානයට ඇමරිකානු ට්‍රක් රථ බහුලව ආනයනය කිරීමට සිදු වුණා. හැබැයි මේ ට්‍රක් රථ ආනයනය කළේ අධික මිල ගණන් යටතේ. ඉතින් ටොයොටා සමාගමත් මීට සමගාමීව ට්‍රක් රථ නිෂ්පාදනය කිරීමට පෙළඹුණා. මෙම ට්‍රක් රථ ඇමරිකානු ට්‍රක් රථවලට වඩා බෙහෙවින් අඩු මුදලකට විකිණීමේ හැකියාව තිබුණා. මේ හේතුව නිසායි ටොයොටා සමාගම වැඩි වශයෙන් ට්‍රක් රථ නිෂ්පාදනයට යොමු වන්නේ. 1937 දී ටොයොටා යන නාමය කාටත් උච්චාරණය කළ හැකි පරිදි ටොයොටා ලෙස වෙනස් කරනවා. ජපානයේ සාම්ප්‍රදායික බුරුසු අක්ෂර කලාව හෙවත් සාම්ප්‍රදායික ෂෝඩෝ අක්ෂර ලිවීමේ කලාවෙන් බුරුසු පහරවල් 8කින් මෙම වචනය ලිවීමේ හැකියාව තියෙනවා. ඒ වාසනාවේ සංකේතයක් ලෙස ඔවුන් විශ්වාස කරනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී ජපන් හමුදාව වෙනුවෙන් ට්‍රක් රථ විශාල සංඛ්‍යාවක් ටොයොටා සමාගම විසින් නිෂ්පාදනය කරනවා. මේ හේතුවෙන් මිත්‍ර පාර්ශවීය හමුදා ඉලක්කයක් බවට ටොයොටා සමාගම පත් වුණා. යුද වාතාවරණය අතරතුර ටොයොටා සමාගමට අනුබද්ධ කොරොමෝ කර්මාන්ත ශාලාවට බෝම්බ හෙලා සුණු විසුණු කරනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු කොන්දේසි විරහිතව යටත් වීමට සිදු වූ ජපානයට ඇමරිකාව ප්‍රමුඛ ජයග්‍රාහී පාර්ශවය පැන වූ සම්බාධක මත මෝටර රථ නිෂ්පාදනයට තහනම වැටෙනවා. නමුත් විනාශ වූ ජපානය නැවත ගොඩනැගීම වෙනුවෙන් සිවිල් කටයුතු සඳහා ට්‍රක් රථ නිෂ්පාදනයට ජපාන් සමාගම් වලට අවසර ලැබෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ටොයොටා සමාගම මේ වෙනුවෙන් යොදවා තිබූ ඇමරිකානු ට්‍රක් රථ අලුත් වෙඩියා කිරීමට යොමු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජනපදය හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයක් ඇති වුණා. මේ හේතුවෙන් ජපානය මත පනවා තිබූ සම්බාධක ටිකෙන් ටික ලිහිල් වන්නට වුණා. මේ අනුව මෝටර රථ නිෂ්පාදනයට අවසර දීම මත ටොයොටා සමාගම නැවත මෝටර රථ නිෂ්පාදනයට අවතීර්ණ වුණා. නමුත් ඒ සිදු කළ හැකි වූයේ වසර කිහිපයක් පමණ. 1949 වන විට ජපානය දරුණු ආර්ථික අවපාතයකට ගොදුරු වෙනවා. මේට විකල්ප වශයෙන් ඩොච්ලායින් මූල්‍ය ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දෙනවා. මේ හේතුවෙන් එරට විශාල ශ්‍රමිකයන් සංඛ්‍යාවකට රැකියා අවස්ථා හිමි වෙනවා. ටොයොටා සමාගමටද රට මහ බැංකුවට ටොයොටා සමාගම විසින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව ඉහත කී ප්‍රතිපත්තියට අනුව ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වෙනවා. මේ හේතුවෙන් පළපුරුදු ශ්‍රමිකයන් ඇතුළු විශාල සංඛ්‍යාවකට ටොයොටා සමාගමේ රැකියා අහිමි වුණා. 1950 දශකයේ වන විට නැවත කුඩා සමාගමක් ලෙස ආරම්භ වූ ටොයොටා සමාගම ට්‍රක් රථ නිෂ්පාදනය කරනවා. ඒ වගේම ඇමරිකානු දැනුමද සමග නැවත වරක් මෝටර රථ නිෂ්පාදනයට යොමු වෙනවා. ඊට පස්සේ ජපානය විතරක් නෙවෙයි ජපානයෙන් පිටත වෙළඳපොළ ව්‍යාප්ත කිරීමට ප්‍රයත්න දරුවා. ඒ ප්‍රතිඵලයක් විදිහට සෞදි අරාබිය, යෙමනය, බ්‍රසීලයටද ටොයොටා වාහන අපනයනය කළා. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමේදී විවිධ කෙනෙහිලිකම් වලට ටොයොටා සමාගමට මුහුණ දීමට සිදු වුණා. ඒවකට ඇමරිකානු සමාගම විසින් මේ මෝටර රථ සහ ටොයොටා සමාගම දෙස බැලුවේ
ප්‍රඥාසහගත ස්වරූපයකින් ඔවුන් මේ වාහන දැක්කේ සෙල්ලම් බඩු විදිහට. 1970 දශකයේ වෙනට ආසියාව පුරා වාහන අපනයනයේ යෙදෙන ටොයෝටා සමාගම බටහිර මධ්‍යම පාන්තිකයන්ගේ මෝටර රථ විශ්වාසය දිනා ගැනීමට සමත් වෙනවා. 2020 වර්ෂයේ වන විට Volkswagen සමාගම අභිබවා ටොයෝටා ඉදිරියට පැමිණියා. ඒ වගේම ජපානයේ ප්‍රබල සමාගම් ගණනාවක් ටොයෝටා සමාගම යටතේ තමයි වර්තමානයේදී පවතින්නේ. මේ අනුව ටොයෝටා සමාගම අභියෝග වලට මුහුණ දෙමින් කාලානුරූපීව වෙනස් වෙමින් අද දක්වා පැමිණි ගමන පිළිබඳව ආදර්ශයක්ද සපයනු ලබනවා. කීප දෙනෙක් ඉල්ලා තිබුණා ටොයෝටා ලයිටේස් හා ටවුනේස් ගැනත් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒ අදහස ලබා දීම වෙනුවෙන් ස්තුතිය පිරිනමන ගමන් කොච්චර පරණ වුණත් ගිනි ගණන් වලට විකිනෙන මෙම වෑන් රථ ගැන අපි දැන් කතා කරමු. වෑන් රථ සම්බන්ධ ඉතිහාසය පිළිබඳව අපි පහුගිය වීඩියෝ එකකදී සඳහන් කළා. බලමු නැති අය ඉන්නවනම් මේ ලින්ක් එකට ගිහින් ඒ නරඹන්න කියලාත් ආරාධනය කරනවා. 60 දශකයේ වන විට මිනි බස් රථවලට වඩා කුඩා වූත් මෝටර රථයකට වඩා විශාල වූත් පවුලේ භාවිතය වගේම ව්‍යාපාරික කටයුතු වලටත් යොදාගත හැකි වෑන් රථ නිෂ්පාදනයට කල්පනා කරනවා. මේ වන විටත් Volkswagen T1 හා Ford Transit වැනි වෑන් රථ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් තමයි පැවතුනේ. ටොයෝටා සමාගමත් වෑන් රථ නිෂ්පාදනයට අතපෙව්වේ මෙන්න මේ පසුබිම තුලයි. මේ අනුව ටොයෝටා සමාගම මේ කටයුත්ත පැවරුවේ එම සමාගමට අනුබද්ධ ටොයෝටා ඔටෝබොඩි නම් සමාගමට. ටොයෝටා සමාගමේ පළමු වෑන් රථය විදිහට නිෂ්පාදනය කරන්නේ HiAce ලෙස ජපන් බසින් හඳුන්වන HiAce H10 වෑන් රථයයි. ඒ 1967 වර්ෂයේදී. කොහොම වුණත් HiAce වෑන් රථ පිළිබඳව ඉදිරි වීඩියෝ එකකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 70 දශකයේ වෙන විට HiAce වලට වඩා කුඩා සැහැල්ලු මාදිලියක් එළි දැක්වීමට කටයුතු කරනවා. මේ ව්‍යාපෘති බාර දෙන්නේ ටොයෝටා ඔටෝබොඩි සමාගමටයි. මේ අනුව 1970 නොවැම්බර් මාසයේ ලයිටේස් M10 නමින් වෑන් රථයක් එළි දක්වනවා. මේක ලස් කළේ Daihatsu සමාගම විසින්. මේ නිසා මේ වෑන් රථය Daihatsu Delta 750 ලෙස හඳුන්වනවා. 1166cc පෙට්‍රල් එන්ජිමක් සහිත මෙය වේග 4ක මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වුණා. මෙහි දොරවල් 2, 4, 5 ආදී වශයෙන් යුක්ත වුණා. වීල් බේස් එක අඟල් 86.7ක්. මෙහි දිග මිලිමීටර් 3870කින් හා පළල මිලිමීටර් 1565කින් යුක්ත වුණා. ඒ වගේම මේ වෑන් රථය අනුසාරයෙන් පිකප් ට්‍රක් එකක්ද නිෂ්පාදනය කළා. මේ දෙවන සංස්කරණය 1979 වර්ෂයේදී හඳුන්වා දෙන්න ලැබුවා. මේ හැඳින්වුවේ M20 ලෙසයි. 8 දිනකට යා හැකි පරිදි ඉදිරිපස ආසන යුගලක්ද 30 දිනකට යා හැකි පරිදි පසුපස ආසන පෙළි දෙකකින් සමන්විත වුණා. පෙට්‍රල් හා ඩීසල් යන එන්ජින් වර්ග දෙවර්ගයෙන්ම විවිධ එන්ජින් ධාරිතා ඔස්සේ ලබා ගැනීමේ හැකියාවද තිබුණා. එමෙන්ම මැනුවල් හා ඔටෝ සම්ප්‍රේෂණ පද්ධති දෙකෙන්ම ලබාගත හැකි වීම විශේෂත්වයක්. මේ හයි රූෆ් වගේම ෆ්ලැට් රූෆ් මාදිලි දෙකෙන්ම ආවා. මේද වෑන් මාදිලියකට අමතරව ට්‍රක් මාදිලියකින් යුක්ත වුණා. දොරවල් 4ක වෑන් රථයක් වූ මෙහි දිග මිලිමීටර් 3900ක්. පළල මිලිමීටර් 1625. වීල් බේස් එක අඟල් 81.9ක්. ලයිටේස් ඉතිහාසයේ මීළඟ පරිච්ඡේදය වෙන් වෙන්නේ 1985 සිට 1991 දක්වා නිෂ්පාදනය වූ M30 වෑන් රථයටයි. මෙම වෑන් රථය මේ මොහොත වන විටත් ලංකාවේ ජනප්‍රිය වෑන් රථයක්. නම්‍යශීලී සුමට බඳකින් හා අධික ජවයෙන් යුත් එන්ජින් වලින් මේ සමන්විතයි. මේට ලංකාවේ හඳුන්වන්නේ CM30 කියලා. පෙට්‍රල් හා ඩීසල් යන දෙවර්ගයෙන්ම නිෂ්පාදනය වූ මෙය 1990cc 4K i4 සිට 1998cc 3Y UI4 දක්වා වන පරාසයක් තුල පෙට්‍රල් එන්ජින්ද 1839cc 1C සිට 2184cc 3C දක්වා පරාසයක් තුල ඩීසල් එන්ජින්ද පොදුවේ යොදා ගනු ලැබුවා. ඒ වගේම මැනුවල් හා ඔටෝ සම්ප්‍රේෂණ පද්ධති වලින්ද මේ සමන්විත වුණා. මේ වෑන් රථ CM30, CM40 ආදී වශයෙන් CM80 දක්වා පරාසයක් තුල නිෂ්පාදනය වෙලා තියෙනවා. දිග මිලිමීටර් 4240 සිට 4380 දක්වා පරාසයක් අතර වුණා. පළල මිලිමීටර් 1665 සිට 1690 දක්වා වුණා. වීල් බේස් එක අඟල් 82.7ක්. මෙම වෑන් රථයේද හයි රූෆ්, ෆ්ලැට් රූෆ් වලට අමතරව සන් රූෆ් වලින්ද පාරිභෝගික කැමැත්ත මත ලබා ගැනීමේ හැකියාව තිබුණා. ජෙස්ලෝ මාදිලිය සුව පහසු බවින් අඩු මාදිලියක් වෙනවා. මේ ට්‍රක් රථ මාදිලිය 2007 පමණ වන තෙක් නිෂ්පාදනය කරා. 1991 දී විශේෂිත මාදිලියක් ලෙස FXV මාදිලිය හඳුන්වා දෙන්න පුළුවන්. ලයිටේස් කියපු ගමන් අපිට මතක් වෙන අනෙක් නම තමයි ටවුනේස්. 1992 පසු ලයිටේස් ටවුනේස් බවට පත් වුණා කියලා අපි කලින් කිව්වා. වීඩියෝ එක ගොඩක් දිගු වෙන නිසා ටවුනේස් ගැන ඉදිරි වීඩියෝ එකකදී කතා කරන්න හිතුවා. ඉතින් ලංකාවේ ගොඩක් ජනප්‍රිය ලයිටේස් වගේම ටවුනේස් වෑන් රථ ගැන ඔබ දන්නා යමක් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිමින් අදට අපේ දවසේ සංවාදය හමාර කරනවා. ස්තුතියි.